යාළුවනේ අන්න ඉතින් අද අපි ඇවිල්ලා තියෙන්නේ ඉන්දියන් කෑම එකක් try කරන්න. මේ තමයි බැත්ත ගන්න කිල්ස් එක ඉස්සරහ තියෙන මිඩ්නයිට් මසාලා. ඉතින් මම ඊට කලින් කවදාවත්ම try කරලා නැති පොත්තලම් එකක් try කරන්න තමයි අද මම මෙතනට ඇවිල්ලා තියෙන්නේ. channel එකත් subscribe කරගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම නම් ගොඩක් ආසාවෙන් තමයි හිටියේ පොත්තලම් එකක් try කරන්න. ඉතින් මම තැනක් එවට මට හම්බුනේ නැහැ. ඉතින් මෙන්න හම්බුණා පළවෙනි වතාවට මට පොත්තලම් එකක් try කරන්න පුළුවන් තැනක්. මෙතන කොත්තු පරාටයි පොත්තලමුයි විතරයි දැනට නම් තියෙන්නේ. ඉතින් ඔයාලට කොත්තු පරාට රුපියල් 650 ඉඳන් අරගන්න පුළුවන්. පොත්තලම් එකක් රුපියල් 990 ඉඳන් ඔයාලට අරගන්න පුළුවන්. මම try කරේ chicken single පොත්තලම් එක. මේකේ බර ග්‍රෑම් 426ක් තිබ්බා. වෙන ඉක්මනට මේක අන්බොක්ස් කරමු. ඉතින් ඇත්තටම පැකේජින් එක ගත්තොත් නම් මාරම නීට් මෙයාලගේ. හරිම යුනික් විදිහට තියෙනවා. මේක කෙසෙල් කොලේ කොටලා තියෙනවා. හොත් ටිකක් පැක් කරලා තියෙනවා. මේක ප්ලේට් එකක තියාගමු. හොඳ සුවඳක් නම් තියෙනවා. කෙසෙල් කොලේක ඔතලා මේක ගෙට ගහලා තමයි තිබ්බේ. කෙසෙල් කොලේ ඔතලා ආයම මෙයාලා මම දැක්ක යාළගේ අර තැටිය තියලා මේක රත් කරනවා. ඒ හින්දා කෙසෙල් කොලෙත් එක්ක මේක තැම්බිලා මේක ආරෙද්දි හොඳ සුවඳක් එනවා. ඉතින් මේක දිගෑරියට පස්සේ මෙන්න මේ වගේ ක්ලෝස් අප් ලුක් එකක් තමයි තියෙන්නේ. හොඳට ග්‍රේවිස් තියෙනවා. ග්‍රේවිස් නම් බොක්ස් එකේ පැක් කරලා තිබ්බා. ඉතින් මැද්දේ චිකන් එක බුල්සයි එග් එකක් තිබ්බා. ඉතින් අපි ගත්තේ සිංගල් පෝෂන් එකකින් හින්දා පරාට දෙකක් තමයි හම්බුනේ. එක පොත්තලම් එකක් කනවා වගේ හොඳට අතින් අරගෙන තමයි කන්න ඕනේ. හොඳට හොදි තියනවා. වව්. මම ඇත්තටම ගොඩාක් ආසාවෙන් කන්න හිටපු කෑමක් මේක. ඇත්තටම මේකේ මාරම රසක් තමයි තිබ්බේ. මොකද කෙහෙල් කොලේ රත් වෙලා ඒකේ රහයි ස්මෙල් එකයි ග්‍රේවි එතකොට බුල්සයි එග් එකයි එක මාරම රහක් තිබ්බේ මේකේ. හැබැයි ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. රුපියල් 990ට හම්බුනේ පරාට දෙකක් විතරයි අපිට. ඒ නිසා ඉතින් මේක ගානත් එක්ක නම් මේ ගානට වටනවාද කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලා මොකද හිතන්නේ? ඔයාලගේ අදහස අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන් යන්න යාළුවෝ. ඉතින් මේක අරලා තියෙන්නේ හවස 5 ඉඳන් රාත්‍රී 10 වෙනකම්. ඔයාලට මේක පික්මි Uber වලිනුත් අරගන්න පුළුවන්. මම හිතන්නේ ඒතකොට පොඩ්ඩක් ප්‍රයිස් එක වැඩි. ඉතින් ඔයාලත් පොත්තලම් එක try කරලා තියෙනවා නම් ඔයාලගේ එක්ස්පීරියන්ස් එකත් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මේ වගේ viral budget food ගන්න පුළුවන් තැන් ඔයාලා දන්නවා නම් අනිවාර්යෙන් ඒවත් කමෙන්ට් කරගෙන යන්න. channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා යාළුවනේ. එහෙනම් ඉතින් අපි මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. එතකොට ඔයාලා හැමෝටම සුබ දවසක්.